සුබ දවසක් යාළුවනේ. අද අපි කතා කරන්නේ අපේ WhatsApp එක කාටවත් හැක් කරන්න බැරි වෙන්න අපිට හදාගන්න පුළුවන් setting කීපයක් ගැන. මුලින්ම අපේ setting එකට යන්න. ඊට පස්සේ මෙතන මේ යට තියෙනවා account කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන two step verification කියන එකට යන්න. හරි. දැන් මේක turn on කරන්න ඕන. මේ විදිහට දීලා අපි කැමති පාස්වර්ඩ් එක මෙතන දෙන්න. මම 0.6ක් දෙනවා. ආයෙත් ඒ පාස්වර්ඩ් එකමයි. හරි. ඔන්න දැන් අපේ two step verification එක අපි හදාගෙන ඉවරයි. ඇත්තටම මේකට Gmail එකක් දීම අනිවාර්ය නෑ. හරි. ඇත්තටම මේ two step verification එක කියන්නේ අපේ SMS එකට එන verification code එක තිබ්බත් මේක නැතුව අපිට log වෙන්න බෑ. ඒ කියන්නේ මේක අපි දාපු එක අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ආයෙත් log වෙන වෙලාවට. හරි. දැන් අපි බලමු ඊළඟ setting එක මොකක්ද කියලා. එතනින් back වෙන්න. ඊට පස්සේ මේ email address කියලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා අපිට email එකක් add කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ WhatsApp එක මොකක් හරි වෙලා hack වුණොත් හරි අපිට email එක recovery කරගන්න. මේකට මේ තමා මේ email එකක් add කරන්න ඕන. ඔයාලගේ email එකත් ඔයාලා දෙන්න. මම මගේ email එක මෙතනින් දීලා verify කරගන්නවා. දැන් මගේ email එකට එන code එක මෙතෙන්ට දෙන්න ඕන. ඔයාලගේ code එක ආවට පස්සේ මෙතෙන්ට දෙන්න විතරයි තියෙන්නේ. ළමයි code එක ආවා. හරි. ඔන්න දැන් ඒකත් අපි හදාගෙන ඉවරයි. දැන් අපිට ඕන වෙලාවක මේ email එක හරහා මේ WhatsApp එක recover කරගන්න පුළුවන්. අපි දැන් බලමු අන්තිම setting එක මොකක්ද කියලා. ඒක තමයි මේ pass key කියන එක. ඇත්තටම මේක ගොඩක් හොඳ setting එකක්. මේ security option එක. මේක continue දෙන්න. මේකට අපේ දැන් අපි අලුතෙන් log වෙන්න phone එකකට log වෙන්න ගියත් WhatsApp එක අපේ මේ phone එකේ තියෙන password එකක් හරි fingerprint එකක් හරි දෙන්න නැතුව අපිට ඒකට log වෙන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ access තියෙන්න ඕනේ මේ අනිත් WhatsApp එක log වෙන්න. හරි. ඔන්න pass key කියන එක create කරලා ඉවරයි. ඇත්තටම දැන් අපේ access නැතුව තව phone එකකින් අපේ WhatsApp එකට log වෙන්න බෑ. හරි. ඔය setting ටික තමයි අපිට අද හදාගන්න තිබ්බේ. ඇත්තටම ඔය ටික හදාගත්ත කියන්නේ ලේසියෙන් අපේ WhatsApp එක කිසි කෙනෙක්ට scam කරලවත් hack කරන්න බෑ. හරි. එහෙනම් සුබ දවසක්.